සියලු දෙනාටම සුබ දවසක් කියලා වේගන අපේ ඉස්සෙල්ලා මනවා YouTube channel එක ගැන තවත්ම අලුත් අස්සසම සම්බන්ධ අලුත්ම වීඩියෝ එකක්. ඔන්න අස්සසම ගැන සුබම සුභාරංචියක් හැමෝටම අරගෙන ඇවිල්ලා තිනවා අති විශේෂ නිවේදනය. ඒක නිසා කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න යන්න එපා. ගොඩක් කට්ටියට තියෙන ගැටලුවක් තමයි අප්‍රේල් මාසයේ බඩු මල්ලක් රුපියල් 10000ක දෙන්න තීරණය කළා දිනවා. කියලා ගොඩක් කට්ටිය වීඩියෝස් අරගෙන ඇවිල්ලා තියෙන. ඒක ඇත්ත නැත්ත තමයි අද වීඩියෝ එකදී කතා කරන්නේ. අද වීඩියෝ එක අවසානයේ දක්වන අරමවුත් ඔක මේ ඔයාලට මේක හම්බ වෙනවද නැද්ද කියලා හරියටම දැනගන්න පුළුවන් දවසත් එක්කම. ඒ වගේම අස්සසුම සම්බන්ධ අලුත්ම දීවන විස්තර දැනගන්න අපේ YouTube channel subscribe කරලා description එකේ පළවෙනි comment එකේ තියෙන group වලට අනිවාර්යයෙන්ම ওই කට්ටිය join වෙලා ඉන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මෙන්න මේ බඩු මල්ල ඔයාලට අනිවාර්යයෙන්ම හම්බ වෙනවද නැද්ද කියලා. එහෙනම් යන් වීඩියෝ එකට. ඔන්න කටට බලා ගන්න පුළුවන් අස්සසුම සියලුම ප්‍රතිලාභීන්ට අප්‍රේල් මාසයේ රුපියල් 10000ක බඩු මල්ලක් දෙන්න තියෙනවා කියලා දෙනවා. මේක ඇත්ත නැත්ත නම් ලිස්ට් එකේ ඉන්නවාද කියලා බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක අවසානයේ දක්වාන ආරම්භවුවොත්. ඒක නිසා කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න යන්න එපා. වීඩියෝ එක අවසානයේ දක්වාන ආරම්භන්න. ඒ වගේම YouTube channel එකට අලුත් කෙනා අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන්න. එහෙනම් යන් වීඩියෝ එකට. ගොඩක් කට්ටිය වීඩියෝ අරගෙන ආවිලා තිබ්බා අස්සසුම සියලුම ප්‍රතිලාභීන්ට. ඒ කියන්නේ පළමු අදියරේ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට අප්‍රේල් මාසයේ බඩු මල්ලක් ලබා දෙනවා රුපියල් 10000ක කියලා. ගොඩක් කට්ටිය වීඩියෝස් අරගෙන ආවිලා තිබ්බා අද හම් වෙනවා හිට හම් වෙනවා කියලා. ඔන්න අද වීඩියෝ එකේදී මම කතා කරන්නේ මේක ඇත්ත නැත්ත 100%ක්. ඒක නිසා කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. වීඩියෝ එක ඉවර වෙනකන් අරඹන්න. ඔන්න අද කියනවා අප්‍රේල් මාසයේ කිසිම විසින් රජය විසින් තීරණය කළා නැහැ තාම රුපියල් 10000ක බඩු මල්ලක් ලබා දෙන්න. තියා කිසිම බඩු මල්ලක් ලබා දෙන්න තීරණය කළා නැහැ. ඒක අසත්‍ය තොරතුරක් බොරු ප්‍රතිචාර තමයි ගොඩක් කට්ටිය වීඩියෝස් අරගෙන ගොඩක් අනිත් channel මම දැක්කා වීඩියෝස් දාලා දිනවා බඩු මල්ලක් හම් වෙනවා බඩු මල්ලක් කියලා. ගොඩක් නාලිකා බොරු තොරතුරු තමයි ඔයාලට සපයන්නේ. අපේ නාලිකාවෙන් පමණයි ඇත්ත නැත්ත 100%ක්ම දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපේ නාලිකාව subscribe කරලා notification bell එකත් all දාලා දිගටම වීඩියෝස් බලන්න කියලා ඉල්ලනවා. කවුරුත් මේ අප්‍රේල් බඩු මල්ලක් තාම රජය විසින් කිසිම තැනක තීරණය කළා නැහැ දෙන්න. හැබැයි ගිය අවුරුද්දේ බඩු මල්ලක් ලබා දුන්නා රජය විසින් සමහරක් විට අස්සසුම ප්‍රතිලාභීන්ට පමණක් මෙන්න මේ බඩු මල්ල සමහරක් විට දෙන්න පුළුවන්. ඒක තාම දෙන්න තීරණය කළා කිසිම තැනක තීරණය කළා නැහැ. හැබැයි ඉස්සරහට අපි බලමු ගිය පාර රුපියල් 5000ක බඩු මල්ලක් දුන්නා සදොසින්. එන්න එච්චරයි ලබා දුන්නේ අවුරුද්දට. මේ පාර කොහොම වෙයිද මොකක් හරි සහන ආධාරයක් අනිවාර්යයෙන්ම ලබා දෙයි. ඒක අපිට කියන්න බෑ. ඒක ගැන මොකක් හරි අප්ඩේට් එකක් ආපු ගාම විස්තරයක් නිවේදනයක් නිකුත් වුණ ගාම මම ওই කටිය අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. ඒක නිසා තමයි කියන්නේ YouTube channel එක subscribe කරලා තියන්න. ඒ නිසා කවුරුත් බඩු මල්ලක් ගැන දැම්ම හිතන්න එපා. ඒ වගේම ගොඩක් කට්ටිය බොරු වීඩියෝස් දාලා තිනවා අස්සසුම මුදල් බැංකුවට වැටෙනවා කියලා. තාම බැංකුවට වැටලා නැහැ. මං කිව්වා සිස්ටම් එක නෑලා තියෙන්නේ 28 වෙනිදා තමයි බැංකුවට වැටෙන්නේ. ඒක නිසා බොරු නිවුස් නාලිකාවලට ගිහිල්ලා රැවටෙන්න එපා ඔය කට්ටිය. 100%ක් සත්‍ය තොරතුරු දැනගන්න දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. අපේ YouTube channel එක subscribe කරලා තියාගෙන දිගටම ඉන්න. ඒ වගේම පාසල් ළමුන්ට 10000 දෙනවා කියලා බොරුවට වීඩියෝස් දාන ඒවත් නැහැ. කිසිම එකක් ඒවා ලබා දෙන්නේ නැහැ. පාසල් ළමුන්ට අස්සසුම හිමි රුපියල් 6000ක් පමණ ලබා දුන්නේ. එතනින් එහාට කිසිම දෙයක් තාම ලබා දීලා නැහැ. ලබා දිනුනොත් එහෙම මම ප්‍රූෆ් එකම සාක්ෂිත් එක්ක තමයි වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. එතකොට ඔය කට්ටියට 100%ක් ඇත්ත බව ඔප්පු වෙනවා. ඒක නිසා මම සාක්ෂියක් එක්ක තමයි වීඩියෝ එකක් ඔය කට්ටියට අරගෙන ඉන්නේ. ඒක නිසා වටිනවා කියලා හිතනවා නම් YouTube channel එක අනිවාර්යයෙන්ම කටි අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම YouTube channel අලුත් කෙන්න අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා අපිට සහයෝගයක් ලබා දෙන්න කියලා ඔයාලගෙන් කාරුණික වෙල්ලනවා. එහෙනම් මම හිතනවා අද වැදගත් වෙන්න ඇති වීඩියෝ එක කියලා. තාම අප්‍රේල් මාසයේ කිසිම බඩු මල්ලක් දෙන්න තීරණය කළා නැහැ. තීරණය වුණොත් අනිවාර්යයෙන්ම මම වීඩියෝ එකක් අරන් එන්න. YouTube channel අලුත් කෙන්න අනිවාර්යයෙන්ම අපේ YouTube channel subscribe කරලා දෙන්න. මොකක් හරි ගැලලා තිබ්බොත් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ඒත් පහලින් කමෙන්ට් ගන්න. ඒ කමෙන්ට් එක මට ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්. මම SL මනුවා YouTube channel ජය වේවා.